හායි කොහොමද ගයිස් ඔයාලට ඔන්න අද අපි යන්න හදන්නේ ජපාන ඉබරකි වල තියෙන කුකුරදා ෆෝල් එක බලන්න. එහෙනම් අපි ගිහින් බලමු වීඩියෝ එකට. ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ මෙතන ඉඳලා තව මීටර 500ක් විතර අපි අතුරට යන්න ඕන වාහනේ නතර කරගෙන ඉඳලා. දැන් අපි ඉස්සරහට ගිහින් බලමු තව ටිකක්. මේ හරිය යද්දි මේ දෙපැත්තේ මේ කඩවල් එහෙම තියෙනවා අර අපිට සිහි වටනා වගේ දේවල් ගන්න පුළුවන් ඉතින් මේ හරිය. ඇතුළට යද්දි නම් පොඩ්ඩක් මාර ලස්සනයි. ඉතින් දෙපැත්ත කියන්නේ කැලේ මැදින් වගේ යන්න තියෙන ටිකක් මාර වීව් එකක් තියෙන්නේ. හරිය නිස්කලංකයි. ලස්සනට දෙපැත්තට වැටක් ගහලා ඉඳලා ලස්සන හදලා තියෙනවා. ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ පොඩි අර සස්පෙන්ෂන් බ්‍රිජ් එකක් තියෙනවා. අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා. මේ තියෙන්නේ අපි බලන්න ප්ලේස් එක. ඉතින් ඉස්සරහට යනකොට මාර ලස්සන වීව් එකක් තියෙනවා. ඇත්තටම පට ලස්සනයි මෙතන. නිවාරෙන් ජපානයේ ඉන්න කට්ටිය යන්න ඕන තැනක් තමයි මේ ප්ලේස් එක. බලන්න දැන් මේ කාලේ නම් මේ වතුර අඩු හින්දා ඉච්චර ලොකු වීව් එකක් නෑ. මේ වතුර තියෙන කාලේට මාර ලස්සනයි මෙතන. ඉතින් අපි ඇතුළට යන්න ටිකට් එකකුත් ගත්තා. දැන් මෙතන ඉඳලා යන්න තියෙන්නේ මේ ටනල් එකක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. ඒක ඇතුළේ තමයි මාර ලස්සනට තියෙනවා. මේ දින්ද ඕගොල්ලන්ට පේන ඇති මේ ලස්සනට ලයිට් එහෙම දාලා මාර ලස්සන විදිහට හදලා තියෙනවා. අපි ගිහින් බලමු ඉස්සරහට.
මෙතන ඉඳලා තමයි මේ දියැල බලන්න තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මාර ලස්සනට මේ දියැල පේනවා. මාරම ලස්සන view එකක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. අවසන් වෙනකම් බලන්න කියලා ඉල්ලන ගමන් අපි එන ගිහින් එන්නම්. Goodbye.